සුබ දවසක්. මුලින්ම ප්‍රාර්ථනා කරනවා හැමෝටම සැනසුම පිරුණු වෙසක් මංගල්‍යයක් වෙන්න කියලා. ඒ වගේම මේ ලෝකයේ ඉන්න හැම දෙනාටම නිරෝගී සුවපහසු ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වෙසක් දවස නිවාඩු දවසක් වුණාට මම උදේම හැරුණා. මොකද වැඩ ගොඩාක් කරන්න තියෙන නිසා. කිරි ආහාර පූජාවක් කරන්න ඕනේ නිසා කිරිබත් ටිකක් හදාගත්තා උදේට. හෙට අපේ ගෙවල් ළඟ එකතු වෙලා දන්සැලක් දෙනවා. ඉතින් මේ මාසේ ග්‍රොසරි shopping එකත් අද කරගන්න ඕනි. හෙට ඒ වැඩේ කරන්න වෙන්නේ නැහැ. මොකද දන්සැලට අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට තමයි යන්න වෙන්නේ උදව් කරන්න. බබා බලාගන්නත් ගෙදර කවුරු හරි ඉන්න ඕනේනේ. ඉතින් අද උදේට වෙසක් සැරසිරි කරන්න තියෙනවා. හවස ග්‍රොසරි shopping ටික කරගන්න තියෙනවා. උදේට මම කිරිබත් හැදුවට අපේ ගමේ තිබුණු තව දන්සැලකින් කිරිබත් හම්බුණා. එතනින් රසම රස සීනි සම්බල් එකක් හම්බුණා. ඉතින් මට උදේට කිරිබත් කන්න තව මොකුත් විශේෂයෙන් හදන්න ඕනේ වුණේ නැහැ. මේ තියෙන්නේ ලෙමන්. අපේ ගෙදර වත්තේම ගහක්. ඒකේ ගෙඩි එච්චර ලොකු නැහැ, පොඩි. ඉතින් යමන්ට හිතුණා ඒකෙන් ජූස් එකක් හදාගන්න අපි තුන් දෙනාටම. කීයස් කරලා ඉවරුණාට පස්සේ රෙදි ටිකක් හේදෙන්න දාලා තිබුණා. ඒ ටික අවුවට දාගත්තා. අද හස්බන්ඩ්ගේ අප්පච්චි එනවා කිව්වා අපේ වෙසක් සැරසිරි කරන්න ලයිට් ටික දාගන්න උදව් කරන්න. එයාලා ගොඩක් දුරක නෙමෙයි ඉන්නේ, ගෙවල් ළඟමයි. පයින් යන දුරකින් ඉන්නේ. ඉතින් හස්බන්ඩ් තනියම වෙසක් සැරසිරි කරන්න බෑ. මොකද අපේ ගෙදර චුට්ටක් උසින් තියෙන නිසා ඉනිමගක නගින්න ඕනේ. ඉතින් ඒවා අල්ලා ගන්න කරන්න මට බබත් එක්කම හැනේ. ඒ නිසා ඒවට තමයි අප්පච්චි එන්නේ උදව් කරන්න. ඒත් එක්කම ඔය වයරින් වැඩ, මේ දේවල් කරන්න ඒ ගැන හොඳ අවබෝධයක් අප්පච්චිට තියෙනවා. ඇත්තටම දෙමව්පියන්ගේ අගේ අපිට තේරෙන්නේ දෙමව්පියෝ නැති දවසක. ඒ පාඩුව තේරෙන්න දෙමව්පියෝ නැති වෙන්නම ඕනේ. මොකද මට පුංචි කාලෙමයි මගේ අප්පච්චි නැති වුණේ. පුංචි කාලෙම කියන්නේ තරුණ වයසින්. හැබැයි අම්මේ හිටියා. ඉතින් අම්මේ නැති වෙලා දැන් අවුරුද්දක්වත් නැහැ. ඉතින් මට ඒක ගොඩාක් දැනෙනවා. ඊට පස්සේ මගේ වගාවේ පොඩි වැඩ ටිකක් තිබුණා. ඒ ටික කරන්න ගත්තා. මේ රෝස මල් වල මල් පර වුණාට පස්සේ යටින් කපන්න ඕනේ. එතකොට තමා දළු දාලා රිකිලි දාලා අලුතින් ලියලන්නේ. මම ආසම මල තමා රෝස මල. මං හරි ආසයි රෝස මල් වලට. රෝස පැල ගොඩාක් තිබුණා. ඒත් කාලයක් මට ඉතින් ඒවට සාත්තු කරන්න බැරි වුණානේ. එතකොට ඒ ඔක්කොම නිකම්ම නැති වෙලා ගියා. දැන් ඉතින් ආයෙත් රෝස මල් වගාව පටන් ගත්තා. රෝස මල් හදන්න අමාරුයි කියලා හිතුවට අනේ නෑ. රෝස මල් හදන්න තමයි ලේසිම. ඒවා කිසි කරදරයක් නැතුව හැදෙනවා. මං දැන් ඔය හදන්නේ මගේ කහ පැල වගේ බෑග් වල හදලා තිබුණා. ඉතින් මට මේ ලොකු පෝච්චි ටිකක් හම්බුණා. මං ඒවට මේ කහ පැල ටික දාගන්නවා. මං ගාව තිබුණේ එක කහ පැලයයි. දැන් කහ පැල කීපයක්ම තියෙනවා. එකකින්ම මම බෝ කරගත්තු.
මේ වගේ දේවල් කරන්න කාලය නෑ. ඕව කරන්න බෑ. ඒ වගේ දේවල් හිතන්නේ නැතුව විනාඩි 5ක් 10ක් හරි අරගෙන එක පෝච්චි එක පැලයක් හරි හිටවන්න. මොකද අපිට ඉස්සරහට අමාරු කාලෙකදී වුණත් ඒ දේවල් වලට සාර්ථකව මුහුණ දෙන්න පුංචි හරි අත්වලක් වෙයි ඒක. ඉතින් අප්පච්චි ආවට පස්සේ කට්ටියම එකතු වෙලා සැරසිලි ටික කරගත්තා. අපි කොච්චර හිතුවත් පොඩි වැඩක් කියලා සෑහෙන වෙලාවක් යනවා මේ දේවල් වලට. දියුල් ගෙඩියක් ගෙනත් තිබුණා. ඉතින් ඒකෙන් අපි 4 දෙනාටම බීම එකකුත් මම හදාගත්තා. දවල්ට නම් මම මුකුත් හැදුවේ නෑ. නූඩල්ස් එකක් තමයි අපි දෙන්නම හදාගෙන කෑවේ. ඉතින් බබාටත් එක්ක කියලා මම රෑට ගන්න කහබත් එකක් කිව්වා. අල තෙල් දාලා පොල් සම්බෝලයක් හදලා ෆ්‍රිජ් එකට දැම්මා. දැන් ග්‍රොසරි shopping කරන්න යනවනේ. ඊට පස්සේ හවසට දීලා සම්බෝලේ ටිකක් තෙල් කාලා ගන්නවා. ඉතින් ඉක්මනට මේ මාසෙට ඕනේ බඩු ටික මම ලියාගත්තා. මොකද අපිට ටිකක් වෙලා ගිහින් තිබුණේ. රෑ වෙන්න කලින් ගෙදර එන්නත් ඕනේනේ. ග්‍රොසරි shopping කරන වීඩියෝ එකක් මම වෙනම ගේන්නම්. මොකද අද ඒකට වෙලාව තිබුණේ නැහැ. මම ඔයාලට කියලා දුන්නේ මේන් ග්‍රොසරි ලිස්ට් එකක් හදන විදිය. ඒකයි මීල් ප්ලෑන් එකක් හදන විදියයි. ඉතින් ඒ දෙකටම අනුවයි ගෙදර තියෙන ඉවර වෙලා තියෙන බඩු ඉතුරු වෙලා තියෙන බඩු බලලා තමයි මම ලිස්ට් එක හදාගත්තේ. ඒ ගැන පැහැදිලි වීඩියෝ එකක් ඉස්සරහට මං අරන් එන්නම්. යන මග දන්සලුත් හම්බුණා. මේ වගේ පෝලිං නිසා අපි නතර කරේ නැහැ. බබත් එක්ක යන්න බැහැනේ. හැබැයි ගිය පාරට සාපේක්ෂව මේ සැරේ දන්සල් පොඩ්ඩක් අඩුයි කියලා මට හිතුණා. ඒ වුණාට අපේ ලංකාවේ මිනිස්සු කොච්චර පින්වන්තයිද කියලා හිතුණා. මේ වගේ දන්සල් දෙන්න හිතක් පහළ වෙන එකම කොච්චර වාසනාවක්ද. ඉතින් ලෝකෙ කොහේවත් මේ වගේ නිකන් තව කෙනෙකුට කෑම බීම දෙන්නේ නැහැනේ. ඉතින් ලංකාවේ විතරයි මේ විදියට දන්සල් මෙච්චරමත් තියෙන්නේ. අනික මේ වගේ අමාරු කාලෙක වුණත් තමන්ගේ මහන්සියෙන් ශ්‍රමයෙන් උපයාගත්ත මුදල් වලින් තව කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න හිතක් පහළ වෙනවා කියන්නේ ඒක ඇත්තටම හරිම ලොකු පිනක්. දන්සලක් දෙන්නේ ගමේ පිරිසක් හරි ආයතනයක පිරිසක් හරි එකට එකතු වෙලානේ. ඉතින් මට හිතෙනවා එකමුතුකම ඇති වෙන්නේ ඒකත් වටිනවා කියලා. අපි ඉක්මනටම ගෙදර ආවේ පහන් ටික පත්තු කරන්නයි, ලයිට් දාන්නයි. මම බකට් වගේක් ගෙනත් තිබුණා ඒ ටික පත්තු කරන්නයි. ඒත් ඒ එක බකට් එකක්වත් පත්තු කරන්න බැරි වුණා. ඔයාලා දන්නවද බකට් එකක් රුපියල් 20යි. හැබැයි අපිට එකක්වත් පත්තු කරන්න බැරි වුණා. ඒ ඔක්කොම කම්බිය දාද්දිම ඉරෙනවා. ඉතින් ඔය අතර මිනිස්සු ඔය වගේ පහත් දේවලුත් කරනවා. අද මම මොනවද ග්‍රොසරි shopping කරලා ගත්තේ කියලා එකින් එක වීඩියෝ කරගන්න බැරි වුණා. ටිකක් රෑ වෙලා තිබුණේ. අනික බබාට නිදිමතක් තිබුණා. ඉතින් යාව නිදි කරවන්නත් ඕනි නිසා කොච්චර බල්බ් දැම්මත් මට නම් ලස්සන පහන් පත්තු කරාපුවාම තමයි. මේ පාර අපි පහන් 20ක් විතර ගෙනල්ලා පත්තු කරේ. ඒ වුණාට මට නම් හිතුනේ දිගටම මේ වගේ තමයි පත්තු කරන්න ඕනේ කියලා. ඇත්තටම මේ හෙළිය හරිම ලස්සනයි. අපි පුංචි කාලේ පැපොල් ගෙඩිය දෙකට පළලා ඒකට තෙල් දාලා පහන් පත්තු කරනවා. ඔයාලටත් මතකද? වීඩියෝ එකේ අන්තිම වෙනකල් රැඳී හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉක්මනට තවත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් සතුටින් ආදරයෙන් ඉන්න.